අද මම කතා කරන්න යන්නේ අපේ පුංචි බබාලා ඉන්න අම්මලාට වැදගත් දෙයක්. ඉතින් මේක මේ ළඟදී මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ප්‍රකාශ කරපු දෙයක්. ඉතින් එතුමිය කියපු පරිදි බේබි පවුඩර්, බේබි කොලොන් භාවිතය බබාලට අහිතකරයි. ඉතින් විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට පවුඩර් භාවිතය මගින් ඩිම්බකෝෂ පිළිකා තත්ත්ව ඇති වෙනවා කියලා වෛද්‍යවරිය එම මීඩියා කොන්ෆරන්ස් එකේදී කියනවා. ඉතින් මම මේක ගැන කතා කරන්න හිතුවේ අපේ රටේ ගොඩාක් අම්මලා බබාලට කොලෝන් සහ පවුඩර් පාවිච්චි කරනවා. ඉතින් මම මේක කලිනුත් Facebook සහ TikTok වල දැම්මා. ඉතින් Facebook groups ගොඩකට ෂෙයා කරා. ඉතින් ඒකෙදි මම ඒ ෂෙයා වෙච්ච පෝස්ට් වල මම කමෙන්ට්ස් දැක්කා. ඉතින් අපි හැමදාම පවුඩර් ගන්නවා. අපි මේවා ගන්න නැතුව වෙන මොනවා ගන්නද? ඉතින් ඇයි එහෙම තහනම් එකක් ලංකාවේ වෙළඳ පොලේ අපිට ගන්න තියෙන්නේ? මේවා බොරු වෙන්නේ නැති. එහෙම කියලා ගොඩක් දේවල් තිබ්බා. ඉතින් ඒකෙදි මම දැකපු දෙයක් තමයි ගොඩක් අය මේවා බබාලට පාවිච්චි කරනවා කියන එක. ඉතින් ලංකාවේ ගොඩාක් අම්මලා බබාලට ඇඳුම් වලට පවා කොලොන් දානවා, ඇඟට දානවා, ඔළුවේ ඉඳලා දානවා. ඒ වගේම ඔළුවේ ඉඳලා කකුල් දෙක ළඟට යනකම් පවුඩර් වලින් නහවනවා. මම මීට කලිනුත් අහලා තියෙන දෙයක් තමයි පවුඩර් භාවිතය මගින් බබාලට සෙම, කැස්ස, හෙම්බිරිසාව වගේ රෝග තත්ත්ව ඇති වෙනවා කියන එක. ඉතින් පවුඩර් වල තියෙන ඩස්ට් එක වගේ දේ නිසා ඉතින් මම අහලා තියෙන දේ තමයි අපේ පරම්පරාවේ අය ලේන්සුවක් එල්ලන් මොන්ටිසෝරි ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ පවුඩර් භාවිතය වගේ දේවල් නිසා කියලා. කියන්නේ අපිට එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම හිතාගත්තා මම නම් කවදාවත් මගේ දරුවට කවදාවත් පවුඩර් වර්ග පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් මේක පස්සේ තමයි දැනගත්තේ ඉන්දිරා කහවිට මහත්මිය කියපු විදිහට ටැල්ක් අඩංගු පවුඩර් තමයි පිළිකා කාරක අඩංගු වෙන්නේ. ඉතින් ලංකාවේ ටැල්ක් අඩංගු පවුඩර් තමයි ඔක්කොම වගේ තියෙන්නේ. මම දැකලා නැහැ. මම චෙක් කරොත් බලා ගන්න පුළුවන්. ඔයාලටත් බොටල් එකේම ගහලා තියෙන්නේ ටැල්ක්, බේබි ටැල්ක්, එහෙම නැත්නම් ටැල්ක් පවුඩර් එහෙම කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් වෛද්‍යවරිය කිව්වා ඉස්සරහට කෝන් ස්ටාර්ච් වලින් පවුඩර් හදන්න සමහර අය try කරනවා කියලා. ඉතින් එහෙම හැදුවොත් හොඳයි. ඒත් මම හිතන්නේ ඒකත් අර හෙම්බිරිසාව ඇදුම වගේ එන තත්ත්වෙට බලපායි. කොහොම වුණත් ඩස්ට් එක වගේ නිසා අර පිළිකා තත්ත්ව වලට බලපෑම අඩුයි. ඉතින් ලංකාවේ තියෙන ටැල්ක් අඩංගු පවුඩර් ඒකයි භාවිත කරන්න එපා කියන්නේ. අනිත් එක කොලොන් වර්ගත් බබාලට පාවිච්චිය එපා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම අවුරුදු 1ට අඩු දරුවන්ට. ඉතින් තව දෙයක් තමයි මම මේක නිරීක්ෂණය කරපු දෙයක්. ගොඩාක් කොලොන් වර්ග ඇඟට ගාන අයට ඊළඟට තත්වයෙන් බාල සේදුම් කාරක. ඒ කියන්නේ බොඩි වොෂ්, ඊළඟට බොඩි ලෝෂන්, පවුඩර් වගේ දේවල් සමට භාවිතා කරන අයට බබාලට නිතරම වගේ දාඩි බිබිලි වගේ තත්ත්ව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒවා ගොඩක් හමට විසයි. ඉතින් අපි පාවිච්චි කරන්න ඕනේ සුවඳ රහිත ගොඩාක්ම රසායනික ද්‍රව්‍ය වලින් අඩු හොඳ ප්‍රමිතියක් තියෙන දේවල් අපේ පුංචි දරුවන්ට නැත්නම් පිළිකා, සමේ රෝග ඒ වගේ දේවල් බබාලට ඇති වෙන්න පුළුවන්.